අම්මට ගාව. වතුර පාරට පොඩි පුකුල් පාරක් ආකරනවා. අපිට කාවුට ගහපුවා යන්න නෑ. එයා මේ වරෙන්ක වත් කරක් කනවා අර බලපන් ලක්ෂ විතර කන්න දුන්නේ ඇයි බං Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මගේ vlog එක ටිකක් විශේෂයි. මොකද කියනවා නම් අද තමයි මම ජීවිතේ පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අද අපි ගමන යන්න plan කරේ රත්නපුර පාරෙන්. අපි රත්නපුරට ඇවිල්ලා ටිකක් වෙලා හිටියා. අපි ඊට පස්සේ දවල්ට කන්න පාන් ගත්තා. මෙයාල් දෙන්න තමයි මේ පාන් ටික ගෙනාවේ. ඉතින් අපිට යන්න තිබිච්ච බස් එක ගාන්ට මුද්දේ 11 වෙද්දි අපි දුවල් ගිහින් බස් එක නැග්ගා. ඊට පස්සේ මේ පලාබද්දර පාරෙන් බැහැලා උඩට යන ගමන් මට තාමත් විශ්වාස කරන්න බෑ මම සිරිපාද යනවාද කියලා. මොකද මම ගොඩක් කලින් ඉඳන් ආසාවෙන් හිටියා. ඇත්තටම ඉතින් අද තමයි මේ දවස. ඔන්න ඉතින් දැන් අපි පලාබද්දර පන්සලට ආවා. අපි ඉතින් ආපු ගමන් බුදුන් වැන්දා. අපේ කට්ටිය හොඳටම බඩගින්න හිටියේ උදේන කාලත් ආවේ නැති නිසා. ඉතින් අපි බුදුන් වැඳලා ඉවරලා කන්න පටන් ගත්තා. මම ඉතින් පළවෙනි පාරේ යන නිසා පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් වෙන්නේ කියලා පණුරක් ගැට ගැහුවා. දැන් උන්න අපි යන්න පටන් ගත්තා. අපි ටිකක් දුර ආවා. ඉතින් ඉඳගන්න තැනක් හම්බෙලා අපිට මහන්සි නිසා අපි ඉඳගෙන හිටිය ටිකක් වෙලා. ඊට පස්සේ ආයෙත් යන්න පටන් ගත්තා. නම කියන්නේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලිහිණි හෙලට. ඉතින් කොච්චර මහන්සිය දරුණත් මේ වටේම දෙන ලස්සන දැක්කට පස්සේ ඒ මහන්සිය අමතක වෙලා යනවා ඇත්තටම. වතුර පාරට පොඩි පුකුල් පාරක් ආකරනවා. අපිට කාවුට ගහපුවා යන්න. හොයන්න. ආයෙත් අපි ටිකක් දුර ඇවිල්ලා පොඩි වෙලාවකට ඉතින් ඉඳගත්තා. ඊට පස්සේ අපිට බඩගිනි හැදුනා. ඉතින් අපි කන්න පටන් ගත්තා. මේ වරෙන්ක වත් කරක් කනවා අර බලපන් ලක්ෂ විතර කන්න දුන්නේ ඇයි බං අයියේ මල්ලි පාන් ඉවරද? අයියේ වයින්නේ උඩින් එයි ගියන්නේ. පාන් වැල්ලක් තිබ්බා. ගියන්නේ.
එනවා. මම නම් ඉතින් ගොඩක් කෑවේ නැහැ. මොකද ගොඩක් කෑවොත් එහෙම යන්න අමාරු නිසා. යුද්ධේ ඔන්න ඉතින් අපි ආයෙත් යන්න පටන් ගත්තා. එහෙමද? මන් දන්නේ. ඔන්න ඉතින් අපි මෙතනින් වතුර පුරව ගත්තා. සාමාන්‍ය යාළුවෙක් ඇවිල්ලා. මේ ටික නම් අමාරුවෙන් ඇවිදගෙන ගියා. ඔන්න දැන් අපි මේ ඇවිල්ලා තියෙන ඉන්දිකටු පානට. අපි දැන් ඔන්න කළුවඟ ළඟ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන නම් මාරම ලස්සනයි. මෙතන නම් නැවතිලා යන්න හොඳ තැනක්. ඒත් අපිට තව ගොඩක් දුර යන්න තියෙන නිසා අපි නවතින්නේ නැතුව දිගටම යන්න තීරණය කරා. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ධර්මරාජගලට. තව දෙයක් අපි මෙතන පඩි ගණන් කරා. මට කොහොම හරි ආව 125ක්. හැබැයි මගේ යාළුවට ඇවිල්ලා තිබ්බේ 129ක්. ඇත්තටම දැන් නම් ටිකක් හරිම අමාරුයි. ඒ නවතින්නේ නැහැ. මොකද මම පළවෙනි පාර සිරිපාද යන එක මගින් නවත්තන්න හිතෙන්නේ නැහැ. ඉතින් මම කොහොම හරි යනවා. දැන් ඉතින් අපි සීත ගඟුලෙන් නාලා මේ තේ එකක් බිව්වා. ඇත්තටම අපි ගොඩක් රැ වෙලා සීත ගඟුලෙන් නාද්දී එතනට එද්දී අපි තේ බීලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. දැන් නම් යාළුවනේ ඇත්තටම හරිම අමාරුයි. ඉතින් අපි ඒ නිසා මෙතනින් ටිකක් වෙලා ඉඳලා තමයි ගියේ අපි උඩට. අපි දැන් ගොඩක්ම ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි අවසානයේට උඩටම ඇවිල්ලා. ඇත්තටම මේ ගමන ලේසි නෑ. ඒත් මේ මොහොත දැක්කහම ඒ මහන්සිය ඔක්කොම අමතක වෙලා යනවා. මම පළවෙනි පාරට ශ්‍රීපාද මළුවට ඇවිල්ලා මේ ඉරසේවය දැක් ගන්න ලැබුණ එක නම් මට විශේෂ අවස්ථාවක් වෙනවා. ඇත්තටම මහන්සි වෙලා උඩට ආපු හැම කෙනෙක්ටම මේ මොහොත දැක් ගන්න ලැබෙනවා. ඉතින් මම මේ කැමරාවකින් පෙන්වනවට වඩා ඒක ඇවිල්ලාම බලද්දි තමයි මේ පරිසරයේ තියෙන ලස්සන පේන්නේ. ඔන්න ඉතින් අපි දැන් ආයෙත් පහළට බහින්න පටන් ගන්නවා.
ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. මේ බලන්න යාළුවනේ සිරිපා කන්දේ හෙවන ඇල්ල අහස පේන හැටි. මාරම ලස්සනයි මේක නම්. ඇත්තටම අපි දැන් මෙච්චර වෙලා උඩට නැගපු කන්ද දැන් අහස හෙවන ඇල්ලක් වගේ පේනවා. ඔන්න අපි දැන් ටිකක් දුර පහළට ඇවිල්ලා තියෙන්නේ. අපි බඩගිනි නිසා කෑවා. දැන් අපි ඉන්නේ සීත ගඟුලේ. ඉතින් guys මේ තමයි මගේ පළවෙනි සිරිපා ගමන. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක මට ජීවිතේටම මතක තියෙන එකක් වේවි. ඔයාලටත් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සිරිපා යන්න try කරන්න. ඉතින් අද vlog එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන channel එක subscribe කරගෙන තව එකක් comment එකකුත් දාගෙන යන්න. ඉතින් තවත් vlog එකකින් හමු වෙමු. bye bye guys. ආදරේ.